හරි දැන් මේ ගාන හදන්නේ මෙහෙමයි. මේ ගානේ හතර දෙනාටම පොදු එක්කෙනෙක් නැති නිසා අපි දෙන්න අල්ලනවා. ඔන්න මේ දෙන්න ඇල්ලුවා මේ දෙන්න ඇල්ලුවා. එතකොට මේ දෙන්නටම කවුද පොදු? මේ දෙන්නටම දෙක පොදුයි ඒ වගේම x පොදුයි. ධනයි ධනයි ධන දෙවරක් දෙක හතරයි x x කෙන් වැඩි වුණාම x වර්ගය. ධනයි ඍණයි ඍණ දෙවරක් එක දෙකයි x y කෙන් වැඩි වුණාම දෙකයි x y කියලා එනවා. එතකොට මේ දෙන්නටම ධන 3යි y පොදුයි එළියට ගන්න. එතකොට ධනයි ධනයි ධන තුන් අරක් එක 3යි y y කෙන් වැඩි වුණාම y වර්ගය. ඊට පස්සේ ධනයි ඍණයි ඍණ තුන් අරක් දෙක 6යි y x කෙන් වැඩි වුණාම xy කියලා එනවා. එතකොට 3 අරක් දෙක 6යි y x කෙන් වැඩි නම් xy 6යි xy කියලා එනවා. දැන් බලන්න මේ දෙන්නගෙම අයියෝ මෙතන තියෙන 2x ඍණ y මෙතන තියෙන්නේ කවුද? y ඍණ 2x. එහෙනම් අර මම ඉස්සල්ලා ගානේ කියා දුන්න දේ මතක් වෙන්න ඕනේ. ඔන්න මම නැවත වාරයක් මතක් කරනවා. කවුද තියෙන්නේ? y ඍණ 2x. එහෙනම් මොකද කරන්නේ? දැන් මට ඕනේ 2x ඍණ y කරගන්නනේ. එහෙනම් ඍණ 2x ඉස්සරහට ගන්නවා ධන y පස්සට ගන්න. ඊට පස්සේ මම මොකද කළේ? මුන් දෙන්නටම පොදු ඍණ එළියට ගත්තා. ඍණයි ධනයි ඍණ මෙතන 2x දැම්මා. ඍණයි ඍණයි ධන මෙතන y දැම්මා. අන්න බලන්න. දැන් මෙයා කාට සමාන? y ඍණ 2x සමාන වෙනවා ඍණ 2x ඍණ y. එහෙනම් දැන් මොකද කරන්නේ? 2x ඍණ y ලියලා දැන් ඉස්සල්ලා වගේ මම ආයි පාරක් මෙතන අරක ලියනවා. මොකද්ද ලියන්නේ? ඍණ 2x ඍණ y කියලා ලියනවා. ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ? මෙතන 2x ඍණ y ඔහොමම තියෙද්දි ධනයි ඍණයි ඍණ 3y මෙයාගෙන් වැඩි කරනවා. 3y වැඩි කිරීම 2x ඍණ y කියලා එනවා. ඔන්න බලන්න දැන් මේ දෙන්නම 2x ඍණ y පොදුයි එළියට ගන්නවා. 2x ඍණ y එළියට ගත්ත ගමන් මෙතන ඉතුරු වෙනවා 2x අඩු කිරීම 3y කියලා එනවා. ඔන්න ඔය විදිහට මේකත් සාධක කැඩෙනවා.